ගණිතය නොමිලේ සත්කාරයේ වැඩසටහනේ තුන්වෙනි වීඩියෝ එකට ඔයගොල්ලොන්ව සාදරයෙන් පිළිගන්නවා. පුතා බලමු අපි තුන්වෙනි ප්‍රශ්නේ මොකක්ද අහන්නේ කියලා. මෙන්න තියෙනවා දර්ශක සමීකරණයක්. බලන්න මෙන්න මෙහෙම තියෙනවා දර්ශක සහිත ප්‍රකාශනයක්. අපිට මේ ප්‍රකාශනය ලඝු බවට හරවන්නලු. දර්ශක ලඝු කරන්නලු මතක තියෙනවා නේද? හින සිම්පල් වැඩක්නේ. ඊට කලින් අපි මෙහෙම දෙයක් හිතාගමු. දර්ශක සහිත ප්‍රකාශනයේ ලොකුවට ලියන්නේ කවුද? පාදය. චූටිවට ලියන්නේ කවුද? බලය. එහෙම නැත්නම් අපි දර්ශකය කියලා කියනවා ආදරයට. හරිද? මේ වගේ දර්ශක සහිත ප්‍රකාශනයක් කොහොමද ලඝු කරන්නේ? හරියට මෙහෙම දෙයක්. හිතන්නකෝ සංකීර්ණ ගණිත ගැටලුවක් සරල කරන්න නැත්නම් සරලව සුළු කරන්න අපි පාවිච්චි කරන ඔය ලඝු ගණක කියන concept එක. ඉතින් මේක නිකන් අපිට සුළු කරන්න දෙයක් නෑ පුතා. දර්ශක සමීකරණේ නැත්නම් දර්ශක ප්‍රකාශනය ලඝු බවට හරවන්න තියෙන්නේ. ලඝු කිව්වම දර්ශක නෙවෙයි. හොඳට මතක තියාගන්න. දර්ශක ප්‍රකාශනයක් ලඝු බවට කරද්දී හරි ලේසි දෙයයි කරන්නේ. ලඝුනේ කරන්නේ. ලඝු නම් දානවා පුතා LOG. සිංහලෙන් ආසයි නම් ලඝු කියලා ලියනවා. ඉතින් අපි ඉංග්‍රීසියෙන් ආසින්ද චුට්ට දන්නේ ඔය වචන දෙක විතරනේ. ඉතින් මම ලඝු කියලා දානවා. ඊට පස්සේ මේ දර්ශක ප්‍රකාශනය ලඝු කරද්දී මතක තියාගන්න ඕනේ මෙයා යනවා මෙතෙන්ට, මෙයා එනවා මෙතෙන්ට. පොඩි ස්ථාන මාරුවක් කරනවා. හැබැයි මෙයා හෙල්ලෙන්නේ නැහැ. මෙයා මේ විදියටම ඉන්නවා. ඔන්න දෙන්න මාරු වුණා. මෙයාව 32 5 ගාවට 5 ගියා ඉස්සරහට ඔන්න පොඩි ස්ථාන මාරුවක් කරා. ඉතින් අපි ඔය දර්ශක ප්‍රකාශනය ලඝු බවට හරවන්නේ සරලවම මෙන්න මේ විදිහට. ඉතින් මම හිතනවා මේකත් ගොඩ ඇති කියලා.